හායි කොහොමද ඔයාලට ඉමිව්ලොග් YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මගේ hair care challenge එකේ 3 වෙනි දවස. ඉතින් මේ දවස් ටිකම සාර්ථකව මං hair care challenge එක කරා කියලා හිතෙනවා. ඉතින් මම මේ වත්තට උදේම යන්නේ අපේ hair care challenge එකේ නැතුවම බැරි අමුද්‍රව්‍යයක් හොයාගෙන බලමුකෝ ඒ මොකක්ද කියලා. මගෙත් එක්ක යාළුවෙකුත් එනවා. මං එයාව පස්සේ පෙන්නන්නම්. මගේ පස්සෙන්ම එනවා. ඉතින් ඒ අමුද්‍රව්‍ය තමයි පොකුරු අද කියන්නේ. පොකුරු අද කියන්නේ බොහෝම හොඳ ಔಷධයක් අපේ හමටත් හොඳයි කියලා මං අහලා තියෙනවා. හමට වැඩිය මට ඕනි නම් කොණ්ඩේ වවා ගන්න. ඉතින් අපි අපේ ගෙවත්තේ නැතුවම බැරි අමුද්‍රව්‍යයක් තමයි මේ පොකුරු අද කියන්නේ. ඉතින් ඒ පොකුරු අද මලක් කඩාගත්ත මම. ඉතින් මෙයා තමයි මගේ පස්සෙන් ආපු මගේ යාළුවා. ඉතින් එයත් එක්ක මං ආයෙ ගෙදර යනවා මේ. එයා හායි කියනවා වගේ බලාගෙන ඉන්නවා. ඉතින් මේ පොකුරු අද හදාගන්න ඕන විදිහ තමයි කෝප්පයකට දාගෙන ඒකට උණු වතුර ටිකක් දාන්න ඕනි. ඊට පස්සේ මේක හොඳට රතු පාට වෙනකන් මේක මේ හොඳට නිවෙන්න දෙන්න ඕනි. ඊට පස්සේ මේක බොන්න තමයි තියෙන්නේ. මේ පොකුරු අද බොන එකෙන් කොණ්ඩේ මුල ශක්තිමත් වෙලා කොණ්ඩේ වැටෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම ඩ්‍රයි ස්කැල්ප් එකක් තියෙනවා නම් ඒක නැති කරලා හොඳ ෂයින් නැචරල් කූලින් ඉෆෙක්ට් එකක් මේ පොකුරු අද වලින් ලැබෙනවා. ඒ වගේම කොණ්ඩ වර්ධනයටත් මේ පොකුරු අද ගොඩක් හොඳයි. වදමලේ තියෙන විටමින් C ඇමයිනෝ ඇසිඩ් වලින් කොණ්ඩේ වේගයෙන් වැඩෙන්න වගේම හිස් කබලේ රුධිර සංසරණය හොඳින් වැඩි කරලා කොණ්ඩේ වැවෙන්න උදව් වෙනවා. හැබැයි මේ පොකුරු අද හැමදාම බොන්න නම් හොඳ නැහැ. සතියට දවස් 2ක් 3ක් වගේ බිව්වට කමක් නැහැ. අධිකව බොන්න හොඳ නැහැ. දිනකට එක කෝප්පයක් බැගින් ඒ වගේම ගර්භණී අයට බොන්න හොඳ නැහැ. එහෙම පොඩ්ඩක් හොයලා බලලා බොන්න ඕනි දෙයක්. ඉතින් අද මං hair mask එකක් තමයි දාන්න හිතුවේ. ඉතින් අද මං natural hair mask එකක් නෙමෙයි දාන්නේ. ඔයාලට කැමති නම් natural hair mask එකක් වුණත් අද පාවිච්චි කරන්න. ඉතින් මං අද පාවිච්චි කරන්න හිතුවේ Garnier එකේ එන hair food mask එකක්. ඒ වගේම අද මං ලීටර් 2ක් වතුර බොනවා. ඒ වගේම ෆෝලික් ඇසිඩ් එකක් අනිවාර්යෙන් බොනවා. ඉතින් අද මං දාන hair mask එක ගැන කතා කළොත් මං අද natural එකක් නෙමෙයි දාන්නේ. මම දාන්නේ Garnier එකේ එන hair food එකක්. මේක ඇත්තටම ගොඩාක් හොඳයි මේ hair mask එක. මේක කර්ල් කොණ්ඩෙට ගොඩාක් හොඳයි. ඒ වගේම මේක hair mask එකක් විදිහට leave on conditioner එකක් විදිහට භාවිත කරන්න පුළුවන්. අද මං hair mask එකක් විදිහට තමයි පාවිච්චි කරේ. අපේ කර්ල් සෙට් කරගන්න වගේම natural straight hair එකක් තියෙනවා නම් ඒකටත් මේක ගොඩාක් හොඳයි. කොණ්ඩේ soft වෙලා අර shine ගතියක් තිබිලා එහෙම මාර ලස්සනට කොණ්ඩේ තියෙනවා. ඒ වගේම මේකේ FEC කියන විටමින් වර්ග අඩංගු නිසා කොණ්ඩෙට ගොඩාක් හොඳයි මේක. එතකොට මේක මාස්ක් එකක් විදිහට පාවිච්චි කරොත් මේක ගාලා ඉවර වෙලා විනාඩි 30ක් විතර ඉඳලා මේක වොෂ් කරන්න පුළුවන්. ඒ කියන්නේ ෂැම්පු කරන්න ඕනේ නැහැ. ෂැම්පු කන්ඩිෂනර් කරන්න ඕනේ නැහැ. මේක නැචරල්ම අර කන්ඩිෂනර් වලින් ලැබෙන ෂයින් එක ලැබිලා කඩා හැලිලා කර්ල් කොණ්ඩේ නම් කර්ල් ලස්සනට සෙට් වෙලා ලස්සන වෙනවා කොණ්ඩේ. ඉතින් මේක ගොඩක් හොඳයි. ඔයාලා try කරලා බලන්න අනිවාර්යෙන්ම. ඉතින් මගේ hair care challenge එකේ 3 වෙනි දවස අද ඉවරයි. ඉතින් මම ඊළඟ වීඩියෝ එකකිනුත් මං අනිවාර්යෙන්ම ඔයාලට අප්ඩේට් එකක් ගේන්නම්. එහෙනම් මං ගිහින් එන්නම්. channel එක subscribe කරලා like කරලා comment කරලා එකතු වෙන්න. ගිහින් එන්නම්. bye.